ආයුබෝවන් සෙනෙහස් නිම්නයක් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ගොඩාක් දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඇත්තටම කියනවා නම් වීඩියෝ එකක් කරන්න වෙලාව හදාගන්න අපහසු වුණා පහුගිය කාලෙම. සහ අද කරන වීඩියෝ එක ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මනෝවිද්‍යාව, ඊට පස්සේ දීපර පාසල් ගුරු වෘත්තිය ගැන වගේ දේවල් ගැන හුඟක් වෙලාවට. ඉතින් අද අපි කතා කරන්නේ ඊට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. ඉතින් මං හිතුවා මේ වීඩියෝ සීරීස් එකත් මගේ channel එකේ කතා කරන්න ඕනි කියලා. මොකද හුඟක් වෙලාවට මගේ YouTube channel එකේ බලන්නේ තොරතුරු හොමාරු කරගන්නේ ගර්ල්ස්ලා, ගෑනු ළමයි, කාන්තාවෝ, අම්මලා තමයි. ඉතින් ඒ නිසා ඒ හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා මේ ගේන වීඩියෝ ටිකත්. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ YouTube channel එකේ මේ වීඩියෝ ටිකත් කතා කරන්න ඕනේ කියලා. ඉතින් ඊට අමතරව මටත් මතකයක් විදිහට තියාගන්න පුළුවන් channel එකේ මේ මතකයන් share කරගත්තාම. ඉතින් ඒ නිසා මම හිතුවා මගේ වීඩියෝස් වලට මේ ටිකත් එකතු කරන්න ඕනි කියලා. ඉතින් මම දැන් කියන්නම් මොනවද මම මේ අද ඉඳන් මේ කතා කරන්න යන්නේ මොනවා ගැනද කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් පහුගිය දවස්වල වීඩියෝස් ගේන්න බැරි වුණ හේතුවත් මේකම තමයි. ඉතින් හුඟක් දෙනෙක් දන්නවා මං හිතන්නේ මට චූටි පුතෙක් කොහොමත් ඉන්නවා අවුරුදු 5ක. ඉතින් දැන් අලුත් චූටි පැටියෙක් අපේ පවුලට එකතු වුණා. ඉතින් ඒ කාලය ඒ ප්‍රෙග්නන්සි ජර්නි එක ආශ්‍රිත කතාව තමයි මම මේ වීඩියෝ වලින් අරන් යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම සුපුරුදු පරිදි අපේ දුවලට පෙර පාසල් ගුරු වෘත්තිය ගැන, මනෝවිද්‍යාව ගැන, ඊට පස්සේදී අපේ වෘත්තීය ශාස්ත්‍රීය සංවර්ධනය ගැන කරන වීඩියෝස් උත් අරගෙන එන්න පුළුවන් හැම වෙලේම උත්සාහ කරනවා දැන් මෙතන ඉඳන් ඉස්සරහට. හැබැයි ඉතින් වෙනද තරම්ම පහසුවෙන් දැන් ඒ ටික කරගන්න බැරි වෙයි චූටි බබත් එක්ක. හැබැයි මම පුළුවන් තරම් උත්සාහ කරනවා මේ වීඩියෝස් ටිකත් අරගෙන එන්න. ඉතින් එහෙනම් අපි යන් කතාවට. මම මුලින්ම කියන්නම් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නම් මගේ කලින් ප්‍රෙග්නන්සි එකේ කියන්නේ පුතා ලැබෙන්න ඉද්දී තිබ්බ සිම්ප්ටම්ස්. ඒ කියන්නේ මට තිබ්බ ඒ ගර්භණී කාලයේ තිබ්බ විවිධ ලක්ෂණ සහ දැන් මගේ දෙවෙනි පුතා ලැබෙන්න ඉද්දී මොනවද තිබ්බ වෙනස්කම් කියන එක ගැන මම අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කලින් ප්‍රෙග්නන්සි එකේදීත් මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ බබාට සති 5යි දවස් කිහිපයක් යද්දී ඒ මෙන්සස් ඩිලේ එකත් එක්ක පීරියඩ් ඩේස් ඩිලේ එකත් එක්ක තමයි දැනගත්තේ. ඉතින් ඒ දැනගත්තට පස්සේ මිඩ්වයිෆ් මිස්ව දැනුවත් කරලා ඊට පස්සේදී අපි ගෙදරදී කොහොමද ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරනවානේ. ඉතින් පොසිටිව් වුණාම මිඩ්වයිෆ් මිස්ව දැනුවත් කරලා ඒ ක්ලිනික් වලට සහභාගී වුණා. ඉතින් ඊට පස්සේ දැන් මේ ප්‍රෙග්නන්සි එක ගැන කතා කරද්දී මේකෙත් ඒ විදිහමයි සති 5යි දවස් කිහිපයක් ගියම තමයි ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ. ඉතින් ඒ පීරියඩ් පරක්කු වීම නිසා තමයි චෙක් කරේ. ඒත් එක්කම කොහොමදත් අපි බලාපොරොත්තුෙන් හිටියේ ඒ කාලේ දරුවෙක්. ඉතින් ඒ නිසා කොහොමදත් අපි ඒ ගැන හිතාගෙන තමයි හිටියේ බබෙක් ඇති කියන එක. ඉතින් ඊට පස්සේදී සුපුරුදු විදිහටම මිඩ්වයිෆ් මිස් දැනුවත් කරලා ක්ලිනික් වලට සම්බන්ධ වුණා. හරි. මම දැන් කියන්නම් මොනවද තිබ්බ වෙනස්කම් කියන එක ගැන. මගේ පළවෙනි ප්‍රෙග්නන්සි එකේදී ලොකු පුතා ලැබෙන්න ඉද්දී එහෙම ලොකු විශේෂ ගර්භණී ලක්ෂණ කියන දේවල් මට ඇත්තටම තිබ්බේ නැහැ. ඒ කියන්නේ ඔය කියනවනේ දොළ දුක කියලා එකක් ඇති වෙනවා, විවිධ දේවල් වලට ගොඩාක් ආස හිතෙනවා, සමහර දේවල් වලට ගොඩාක් අකමැති හිතෙනවා. ඔය වගේ දේවල් හැටි අන්න ඒ වගේ ලොකු දේවල් ඇත්තටම තිබ්බේ නැහැ. මට හොඳට මතකයි පොඩි හිටපු ගමන් කලාතුරකින් මට ප්‍රෙග්නන්සි ජර්නි එකේම මම එකපාරක් නාගි කෙනෙක්ගේ ගෙදර ගියා. ඒ අද්දී එයා ඇහුවා අක්කා මොනවද හදන්න ඕනේ මෙයාට කියලා. එතකොට මම එයාට කිව්වේ නෑ මට එහෙම මුකුත් විශේෂ කැමැත්තක් මොකේටවත් කැමකට තිබ්බේ නැහැ. මම එයාට කිව්වා නංගි කැමති දෙයක් කමක් නැහැ. මම මස් මාළු නැති දෙයක් ඕන දෙයක් කමක් නැහැ කියන එක. ඊට පස්සේ මම ඒගොල්ලන් ගෙදර යන්න ඔෂ්ටාද්දී
මට නිකන් එකපාරට මතක් වුණා අර මෂ්රූම් බෙදලා ෆ්‍රයි කරලා හදන්නේ. අන්න ඒක මට නිකන් ඒ කෑම එක එකපාරට මතක් වුණා. හැබැයි එතකොට මං ලෑස්ති වෙන ගමන් හිටියේ. අනිත් එක අපි කාගේ හරි ගෙදරක යද්දි මට මේක හදලා දෙන්න කියලා කියන්න බෑනේ. ඉතින් මේ මට නිකන් එක මතක් වුණා එච්චරයි. ඒත් ඒකට කන්න ඕනේ එහෙම කියලා එකක් ආවේ නැහැ. හැබැයි කොහොම හරි ඒ නංගිලා ගෙදර යද්දි ඒගොල්ලෝ ඒක හදලා තිබ්බා. ඉතින් ඒ අරුණහම මට විශේෂයෙන් මතක නැහැ එහෙම ලොකුවට මම මේ කැමති එහෙම ගොඩක් දොළ දුක ඇති වුණා කියලා කියන්න දෙයක් පළවෙනි ප්‍රෙග්නන්සි එකේ මට මතක නැහැ. සහ ඊළඟට වොමිටිනුත් පළවෙනි ප්‍රෙග්නන්සි එකේ එහෙම මට තිබ්බේ නැහැ. ඔය මොනවා හරි අකමැති දෙයක් නිකන් අර අපිරියාවෙන් වගේ කෑවොත් හදිස්සියෙන් දවසක පොඩ්ඩක් වොමිට් වුණා ඇරුණාම අර මුළු දවස පුරාම වොමිට් කරගෙන මාස 3-4ක් එහෙම තත්ත්වයක් පළවෙනි ප්‍රෙග්නන්සි එකේ තිබ්බේ නැහැ ඇත්තට. මට ඒ එක්ස්පීරියන්ස් එකත් පළවෙනි ප්‍රෙග්නන්සි එකේ ලැබුණේ නැහැ. හිතේ හුඟක් අය කිව්වේ පුතෙක් ලැබෙන්න ඉන්න හින්දා එහෙම වෙන්නේ නැති දුවල ලැබෙන්න ඉද්දි ටිකක් අමාරු වෙනවා කියන එක. ඊට පස්සේ දැන් දෙවෙනි ප්‍රෙග්නන්සි එකේදී හැබැයි මට ප්‍රෙග්නන්ට් කියලා දැනගෙන සතියක්වත් නෑ දවස් කිහිපයක් තමයි මට අර සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් වුණේ. ඊට පස්සේ කිසිම දෙයක් කන්න බෑ. කන හැමදේම වොමිටින් මුළු දවසේම අර මෝර්නින් සික්නස් කියලා එකක් නෑ. උදේ දවල් හවස හුඟක් වෙලාවට හවස වොමිට් වුණා. ඉතින් රෑට එහෙම කන කෑමක් මොකද්ද කියලා හිතා ගන්නවත් බැරි තරමටම. හැබැයි මගේ බර එහෙම ලොකුවට අඩුවීමක් වුණේ නැහැ. අර තිබ්බ ගානම වැඩි වෙන්නේ නැතුව වගේ තමයි තිබ්බේ. පොඩි අඩුවීමක් තිබ්බා. ඒ අරුණාම අර ලොකුට වැඩිවීමක්වත් එහෙම තිබ්බේ නැහැ. හැබැයි කන්න බැරි වුණා ගොඩක්. ඉතින් මට කන්න පුළුවන් කියලා හිතන දේවල් තමයි උදේ වරුවට කිරිබත් ලුණු මිරිස් එක්ක සහ හවස් වරුවට කියන දැනට හුඟක් වෙලාවට ඉන්දියාප්ප. ඔය දෙක තමයි කන්න පුළුවන් කියලා කෑම වලට තිබ්බේ. ඉතින් හුඟක් ඔය වොමිටින් වගේ තියෙන අම්මලා ඉන්නවනම් පොඩ්ඩක් ඒ කෑම දෙක try කරන්න. මට නම් ඒ දෙක තමයි ඇත්තටම කන්න පුළුවන් වුණේ. හැබැයි ඉතින් එක එක්කෙනාට තියෙන කැමැත්ත අදහස් වෙනස් වෙන්න පුළුවන් ඉතින්. ඉතින් මම ගොඩක් කෑම හිතනවා. අපේ හස්බන්ඩ් කියන ඔයා හිතන්නලු කල්පනා කරන්නලු මොනවද කන්න පුළුවන් කියලා. නොකා ඉන්න හොඳ නැහැනේ. ඉතින් කොච්චර කල්පනා කරත් හිතුවත් කන්න පුළුවන් කෑමක් හිතා ගන්නම බෑ ඒ කාලෙට. ඉතින් මගේ පළවෙනි ප්‍රෙග්නන්සි එකේදී එහෙම එක්ස්පීරියන්ස් එකක් මට ඇත්තටම තිබ්බේ නැහැ. ඉතින් දෙවෙනි ප්‍රෙග්නන්සි එකේදී තමයි ඒ එක්ස්පීරියන්ස් එක මට ලැබුණේ. ඉතින් මාස 3ක් හරියටම සති 13ක් 12 පහුවෙලා 13ක් වගේ වෙනකම්ම දිගටම ඔය තත්ත්වයේ විදිහටම තිබ්බා වොමිටින්. උයන්න කරන්නත් බෑ. වැඩි දෙයක් තෙලවලු ගන්න කඩේකට යන්නත් බෑ. හරි අමාරුයි. අර කලන්තේ වගේ එනවා ඒ ස්මෙල් එකට. මට හොඳට මතකයි එක දවසක් සතස්සට ගිහිල්ලා ඒත් මට එතනත් වොමිටින් වගේ ආවා. අර තියෙන ඒ බඩුවල තියෙන ඒ අර ස්මෙල් එකට. ඊට පස්සේ තව තිබ්බ යන්නේ විශේෂ දේ. අනිත් දේ මට පළවෙනි ප්‍රෙග්නන්සි එකේදී එහෙම සුවඳ ගැන විශේෂ දෙයක් තිබ්බේ නැහැ ඇත්තටම. හැබැයි දෙවෙනි ප්‍රෙග්නන්සි එකේදී මට ওই විශේෂ සුවඳවල් අර පුතාගේ තිබ්බ ක්‍රීම් එකක්. ඒ ක්‍රීම් එක බේබි ක්‍රීම් එකක් හරි සුවඳයි. හැබැයි මේ දෙවෙනි ප්‍රෙග්නන්සි එකේදී මට ඒ ක්‍රීම් එක ළඟපාත තියෙනකොටවත් ඉන්න බැරි තත්ත්වයක් තිබ්බා. ඒ කියන්නේ සමහර සුවඳවල තියෙන අපි කොච්චර ආස සුවඳක් වුණත් මේක හරි අමාරුයි. ඒ සුවඳත් එක්ක ඉන්න. ඉතින් ගොඩක් හොඳ සුවඳක් වුණත් එතන ඉන්න අමාරු තත්ත්වයක් තිබ්බා. ඉතින් අන්න ඒ වගේ ලක්ෂණත් මේ පාර තිබ්බා. ගිය පාරේ එහෙම එකක් තිබ්බේ නැහැ. ඉතින් හුඟක් අය මේ ලක්ෂණ වෙනස් වෙද්දි මට කිව්ව දෙයක් තමයි ඔයාට ගිය පාරේ ලක්ෂණ තිබ්බේ නැහැ, අමාරුුනෙත් නැහැ. පුතෙක්නේ ඉන්නේ මේ පාරේ නම් අනිවාර්යෙන් දුවෙක් වෙන්නේ නැති කියලා හුඟක් අය කිව්වා. හැබැයි මේ පාරේ මට ඉන්නේ පුතෙක්. ඉතින් අන්න ඒකත් කියන්න ඕනේ අම්මලට ඒ අර තියෙන ලක්ෂණ වෙනස් වුණා කියලා. ඒ වගේ දේවල් වලින් අපිට ඇත්තටම බබාගේ ජෙන්ඩර් එක තීරණය කරන්න අමාරුයි කියන එක. ඒ වගේම බඩත් බෙලේකත් ගොඩාක් ගිය පාරත් මට ලොකු බඩක් තිබ්බේ නැහැ මුල් කාලේ. මේ පාරත් එහෙමමයි. සාමාන්‍ය මාස 5 වගේ වෙනකම්ම චූටි බඩක් තමයි තිබ්බේ. ඉතින් ඔන්න ඔය වගේ ලක්ෂණ දෙපැත්තට වෙනස් වෙන විදිහේ දේවල් මේ පාර ප්‍රෙග්නන්සි එකේදී මට තිබ්බා. ඉතින් අර ඒක තමයි අපි අර කතා කරන්නේ හුඟක් වෙලාවට
අර ප්‍රෙග්නන්සි එකෙන් ප්‍රෙග්නන්සි එකට තියෙන ලක්ෂණ ඒ ඇති වෙන දේවල් පවා එකම අම්මට වුණත් වෙනස් වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඔය වගේ දේවල් තමයි විශේෂයෙන්ම මට වෙනස්කම් විදිහට මේ කලින් ප්‍රෙග්නන්සි එකේ සහ මේ ප්‍රෙග්නන්සි එකේ දකින්න පුළුවන් වුණේ. තව ගත්තොත් එහෙම ගිය පාර ප්‍රෙග්නන්සි එකේ මට ඔය දෙනවනේ අපිට විටමින්ස් වර්ග යකඩ කැල්සියම් මේවා දෙනවා. එතකොට ඒවා බොන්න එහෙම ලොකු අමාරුවක් එහෙම අපහසුතාවයක් තිබ්බේ නැහැ. හැබැයි මේ පාර ප්‍රෙග්නන්සි එකේ මට හරි අමාරු වුණා අයන් ටැබ්ලට් එක එහෙම යකඩ පෙත්ත එහෙම බොන්න කැල්සියම් එක පවා. ඉතින් හැබැයි මම කොහොම හරි බිව්වා. මොකද ඒක අපිට අනිවාර්යෙන් අවශ්‍යයි අපිට සහ අපේ දරුවට. ඉතින් ගිය පාර මට ඒක බොන්න එහෙම ලොකු අමාරුවක් එහෙම තිබ්බේ නැහැ. හැබැයි මේ පාර ඒක හරි අමාරු වුණා. ඒ වගේම පළවෙනි ප්‍රෙග්නන්සි එකේදී මට බබා ලැබුණේ සති 40යි දවස් 4ක් 5ක් විතර ගිහිල්ලා. ඒ කියන්නේ බබා ලැබෙන්න තිබ්බ ඩේට්ස් උත් පහුවෙලා තමයි එයාව C-section එකකින් ගත්තේ. මේ පාර ප්‍රෙග්නන්සි එකේදී ෆස්ට් බේබි C-section නිසා සෙකන්ඩ් එක්කෙනා මේ පාර එක්කෙනා C-section යන්න සිද්ධ වුණා. මම ඇත්තටම ගොඩක් කැමතියි නෝමල් ඩෙලිවරි එකකට යන්න. ගිය පාරත් මම ඒ බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. හැබැයි කරන්න දෙයක් නැහැ. C-section එකකින් තමයි මේ ලෝකෙට ආවේ. ඉතින් දැන් දෙවෙනි බබත් ඒ විදිහම තමයි. හැබැයි ගිය පාර මට කිසිම අමාරුවක් තිබ්බේ නැහැ. සති 40 පහුවෙලා දවස් ගාණක් හිටියත් මට එහෙම කිසිම අපහසුතාවයක් තිබ්බේ නැහැ. මේ පාර සති 36 පැනපු ගමන් වගේ ඉඳන් මට ඇවිදිද්දි එහෙම ටිකක් අමාරුයි. ඒ කියන්නේ එහෙම ලොකු අමාරුවක් නෙවෙයි. හැබැයි මට තේරුණා නිකන් අමුතු වෙනස්කම් ටිකක් තියෙනවා කියලා. මට නෝමල් ඩෙලිවරි එකක කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති නිසා මම ඇත්තටම දන්නේ නැහැ ඒ ගැන කියන්න. හැබැයි මට අර ගිය පාර තිබ්බේ නැති අමුතු විදිහේ අපහසුතාව ටිකක් මේ පාර තිබ්බා. සති 36න් වගේ පස්සේ ඉඳන්ම. සති 37 කාලේ එහෙම ගොඩක්ම තිබ්බා. ඇවිදිද්දි වර ඉකිලි එහෙම ගොඩක් තද වෙලා වගේ එකපාරට ඇවිද ගන්න බෑ. තප්පර කිහිපයක් එක තැන හිටගෙන ඉන්න ඕනේ වගේ ඔන්න ඔය වගේ ලක්ෂණ ටිකක් තිබ්බා. ඉතින් ගිය පාරත් බබා බණ්ඩියේ හැරිලා තමයි හිටියේ. මේ පාරත් බබා බණ්ඩියේ හැරිලා හිටියේ සති 38 වෙද්දි. ඉතින් ඔය දේවල් තමයි එක වගේ ලක්ෂණ වලට කියලා තියෙන්නේ. ගිය පාරත් බණ්ඩිය ලොකුවට මට තිබ්බේ නැහැ. අර අන්තිම කාලේ තමයි අන්තිම මාසේ වගේ තමයි බණ්ඩිය ලොකුවට පෙනුනේ. මේ පාරත් ඒ වගේමයි. වැඩි දෙයක් තියා මට බස් එකේ සීට්වත් හම්බුන්නේ නැහැ මාස 5ක් යනකම්ම. ඉතින් ඒකට හේතුව ඇත්තටම මේ පේන්නේ නැහැ මිනිස්සුන්ට මේ මම ප්‍රෙග්නන්ට් කියලා. ඉතින් අන්න ඔය වගේ දේවල් තමයි මට ඇත්තටම මතක් වෙන්නේ විශේෂ වෙනස්කම් විදිහට ප්‍රෙග්නන්සි ජර්නි එකේ කලින් ප්‍රෙග්නන්සි එකේදී සහ මේ පාර ප්‍රෙග්නන්සි එකේදී. ඉතින් මට දැන් ඉස්සරහට ගේන වීඩියෝස් වලත් මට ආයි පස්සේ මතක් වුණොත් එහෙම විශේෂ දේවල් මම ඒවලදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් ඒ දේවල්. ඉතින් මම තව බලාපොරොත්තු වෙනවා කලින් මගේ C-section එක කරේ මම එතකොට හිටියේ කොළඹ නිසා කාසල් එකේ. ඉතින් දැන් මේ පාර අපි ඉන්නේ කැන්ඩි වල. ඒ නිසා කැන්ඩි හොස්පිටල් එකේ තමයි මම බබාව ඩෙලිවර් කරේ. ඉතින් ඒ දෙක අතර තියෙන අවශ්‍ය වෙන දේවල් අම්මලට මට ඕන වුණ දේවල් සහ මගේ එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. සහ ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ එකතු කරන්න. තාම මොනවා හරි දැනගන්න ඕනි කියලා හිතන දේවල් තියෙනවා නම් ඔයාලගේ අදහස් තව එකතු කරන්න තියෙන දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ එකතු කරන්න. මොකද මේ පාරත් මම අවුරුදු 5කට පස්සේනේ දැන් දෙවෙනි බබා ලැබුණේ. ඒ නිසා සමහර දේවල් ඇත්තටම මතක තිබ්බේ නැහැ. ඉතින් මම ගොඩක් ගිය පාරත් YouTube සර්ච් කරා ඉන්ටර්නෙට් වලින් හොයුවා එක එක දේවල් තොරතුරු. මේ පාරත් ගොඩක් දේවල් බැලුවා. සමහර දේවල් හොයාගන්න පුළුවන් වුණා. හැබැයි සමහර දේවල් හොයාගන්න බැරි වුණා. ඉතින් ප්‍රදේශයත් වෙනස් වෙලා තියෙන නිසා ඉතින් මම හිතනවා එක අම්මා කෙනෙක්ට හරි වීඩියෝ එක පොඩි හරි වැදගත් වීමක් ඇති කියලා. ඉතින් මට කියන්න තියෙන දේ තමයි මට දැනුණ හිතුණ දේට අනුව ප්‍රෙග්නන්සි එකෙන් ප්‍රෙග්නන්සි එකට අම්මලට දැනෙන එක්ස්පීරියන්ස් සමහර විට හුඟක් දුරට වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට ඒ දේවල් අනුව එක එක තීරණ වලට එළඹෙන්න බෑ කියන එක.
නේද? ඒ කියන්නේ සමාජයේ එක එක දේවල් අපිට කියන්න පුළුවන්. ඔයා මෙහෙම කරන්නේ නැති නිසා මෙහෙම වෙයි, මෙහෙම වෙයි කිය. නමුත් ඒ කිසිම දෙයකට වඩා අපිට හිතෙන දැනෙන විදිහ අනුව අපේ දරුවාගේ ආරක්ෂාව ආදරේ ගැන අපි හිතුවොත් එහෙම එතනින් එහාට දෙයක් මම නම් හිතන්නේ ලොකුවට වැදගත් වෙයි කියලා. ඉතින් හුඟක් වෙලාවට අපේ එක්කෙනාගෙන් අනිත් එක තමයි සමහර අම්මා කෙනෙක්ට ප්‍රෙග්නන්සි එක ගොඩක් අපහසු අපහසු වෙන්න පුළුවන්. එතකොට අපි සමහර විට කියන්න පුළුවන් අනේ මාත් ඔය තත්ත්වෙ හිටියේ මට නම් ඕම එකක් නෑ වගේ අපේ සමාජයේ තියෙන අදහස්නේ. නමුත් මේ එක්ස්පීරියන්ස් දෙකත් එක්ක මට දැනුණ දේ තමයි එක එක්කෙනාගෙන් එක එක්කෙනාට ඒ දේවල් කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද Tamanටම ප්‍රෙග්නන්සි එකෙන් ප්‍රෙග්නන්සි එකටත් මෙහෙම වෙනස්කම් ඇති වෙද්දි කියන එක. ඉතින් ඒ නිසා කිසිම වෙලාවක අපිට එහෙම අම්මා කෙනෙක්ට ඒ විදිහට දෙයක් කියන්න කලින් අනිවාර්යෙන් දෙපාරක් අපි හිතන්නම ඕනේ. මට ඇත්තටම කවුරුත් ඒ විදිහේ කිසිම දෙයක් කියලා හිත රිද්දුවේ නැහැ. ඒත් හුඟක් සමාජයේ අහන්න දකින්න ලැබෙනවා. අපේ මේ ප්‍රෙග්නන්ට් අම්මලාට විවිධ අදහස් සමාජයෙන් දෙනවා. අපිත් ඔහොම හිටියා මෙහෙමයි කිය. ඉතින් එක එක්කෙනාගේ ශරීරය වෙනස්. එයාලට ඒක දරා ගැනීමේ හැකියාව වෙනස්. ඉතින් මේ දේවල් එක්ක තමයි මේ අමාරු කාලය අපිට ගත කරන්න වෙන්නේ. ඉතින් ගොඩාක් ආදරෙන් සුබ පතනවා ඔයා ගර්භණී අම්මා කෙනෙක් නම් ආදරණීය නිරෝගීමත් චූටි පැටියෙක් ලස්සන පැටියෙක් ඔයාට ලැබෙන්න කියලා ඔයා බලාපොරොත්තු වෙන විදිහටම ඒ වගේම තාමත් ප්‍රෙග්නන්ට් නැතුව ඉස්සරහට ප්‍රෙග්නන්ට් වෙන බලාපොරොත්තුෙන් ආදරෙන් මග බලාගෙන ඉන්න අම්මා කෙනෙක් නම් ගොඩාක් ආදරෙන් සුබ පතනවා ඔයාටත් ඒ හිනේ හැබැවෙන්න කියලා. ඒ වගේම ඊට අමතරව මාත් එක්ක ආදරෙන් ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි අද මේ වෙනස් වීඩියෝ එකක් කළත් වීඩියෝ එක අවසන් වෙනකම් මාත් එක්ක රැඳිලා හිටියට. ඉතින් අර කලින් ගෙනා වගේම වීඩියෝස් මම ගේන්න බලාපොරොත්තු වෙන අපේ දරුවන්ට සහ අපේ ටීචර්ස්ලාට ඊට අමතරව මේ වීඩියෝ සීරියස් එකත් මේ විදිහටම කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතින් අර වෙනද තරම්ම නිදහසේ වීඩියෝස් ගේන්න ටිකක් අපහසු වෙයි. ඉතින් ඔයාලගේ අදහස් මාත් එක්ක බෙදා ගන්න මේ වීඩියෝ සීරීස් එක දිගටම කන්ටිනියු කරන එක ගැන ඔයාලගේ අදහසුත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තව මොනවද දැනගන්න තියෙන දේවල් තියෙනවා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකට එකතු කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගොඩක් ස්තුතියි සෙනෙහස් නිම්නයක් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඒ වගේම වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ඔයාලගේ යාළුවොත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. subscribe button එක press කරලා තියාගන්න. එතකොට ඔයාලට මගේ වීඩියෝස් දිගටම බලන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ හැම දෙයක් එක්කම අපේ ප්‍රී ස්කූල් ෆීල්ඩ් එකේ ටීචර්ස්ලා දුවලා ඉන්නවා නම් ඒ හැමෝටමත් ආදරෙන් මතක් කරනවා ඔයාලගේ අපේ ප්‍රී ස්කූල් ෆීල්ඩ් එකේ ඔයාලගේ දැනුම තවත් අලුත් කරගන්න වැඩි දියුණු කරගන්න අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉතින් එහෙනම් ගොඩක් ආදරේ ඔයාලා හැමෝටම සුබ පතනවා ඔයාලගේ ජීවිතේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා. එහෙනම් සුබ දවසක් හැමෝටම ආයුබෝවන්.